හෙට වෙද්දී ඔබේ කලදසාව කරකැවෙන්නේ කොයි දිසාවට වුණත්. මහදශාව දන්න හැමෝටම හරි පාර කියා දෙන නැකැත් තුලාව. නැකැත් තුලාව. නැකැත් තුලාව. උදේ 8යි විනාඩි 46යි වෙලාව මේ විරාමය තමයි හොඳම වෙලාව කියලා මට හිතුණා. දැන් දුරකථන අමතුමක් ආවා මේ නුවර පැත්තේ මහත්මයෙක් අපේ අනාවැකී මේ ගැන සඳහන් කිරීමක් කරා අපි. ඒ අනාවැකී වලට සමාන අනාවැකී ප්‍රකාශ කිරීමක් කරලා කියලා. ඉතින් බොහොමත් හොඳයි. ඉතින් ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ නේද මහත්මයා? මොකද අපි බෙදා හදාගන්න බෑයිනේ. හැමදාම මහත්මයා ඒ දේ වෙනවා. 2012 දී අංක 1ට 2012 දී මම කිව්වා අනාවැකයක්. ඊට පස්සේ යම් අය ඒ දේ විදිහටම වෙනස් කර ප්‍රකාශ කරා. 2015 දී මම කිව්වා ඒ දේවලුත් වෙනස් වෙමින් දැන් ප්‍රකාශ වෙනවා. 2016 දී මම කිව්වා මහත්වෝ එක දෙයක් ඒ අනාවැකි කියන්න කලින් ලංකාවේ අංක 1ට වෙන්න තියෙන දේ කලින් කියන්නේ මම කියලා VFM එකෙන්. ඒ වගේම වෙනස් කරගන්න පුළුවන් දේවල් ටික වෙනස් කරගන්නත් මම කියනවා කියන එක කිව්වා. වෙනස් කරගන්න බැරි ඒවා මම නම් නැතිව කිව්වා සමහරක් දේවල්. මේ දේවල් කිව්වේ රටේ යහපත වෙනුවෙන්. කමක් නැහැ. ඒ දේවල් දැන් පොඩි වෙනස්කම් කරමින් අපේ කට්ටිය බෙදා ගන්නවා. ඒක වටිනවා. දැන් ඒ දුරකථන අමතුමා මේ නුවර පැත්තෙන් කියලා ඉතින් මම මේක නොකියා ඉන්න හිටියා. ගිය සතියාව මේ ගාල්ලේ ඇල්පිටිය පැත්තේ ඉඳලා කොළඹ ආපු මහත්මයෙකුත් මේ වැඩේ කරනවා කියලා මේ කමක් නැහැ. ඉතින් ඒකත් හොඳයි. නුවර මහත්මයාත් හොඳයි. හැමදෙනාම මේ දේවල් කොහෙන් හරි මිනිසුන් දෙන්නේ නේද මහත්මයා? ගැට්ටුවක් නැහැ. මිනිසුන්ට යන්න ඕනේ. මහත්මයා මිනිසුන්ට ගිහිලා මේ දේවල් වෙනස් කර ගැනීමයි ඕනේ. නමුත් අහුවෙන්න එපා. ඔබතුමා අදහස් කරපු දේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් මං කියන්නේ හැමෝම කරන්නේ යහපතක්. ඒ දේ වටින්නේ. හොඳයි. අපි කතා බහ අතරමඟ නතර කරලා ඊළඟ ජනපත්‍ර පරීක්ෂාවට තමයි මේ යොමු වෙන්න සූදානම් වෙන්නේ. අපේ ඊළඟ ජනපත්‍රය සඳහන් වෙලා තියෙන්නේ සුරංග කැලුම් මහත්මයාගේ 1985 6 වෙනි මාසේ 15 වෙනිදා පානදුර ප්‍රදේශයේදී තමයි පාදුක ප්‍රදේශයේදී උපත ලබන්නේ. උදේ 8:10ට සමාවෙන උදේ 2:10ට මේ සඳහන් කරපු අංකේ මං 8 වගේ දැක්කේ. උදේ 2:10ට තමයි උත්පත්ති ලබන්නේ පාදුක ප්‍රදේශයේදී සුරංග මහත්මයා. අනාගතය සහ විවාහය ගැන තමයි අහන්නේ බොහෝ දිනෙකගේ ප්‍රශ්නයක්. අනාගතයේ විවාහය. ගිය සතියේ ඇහුවා මේ අවුරුදු 18 ඉඳන් පලාපල කියන්න කියලා. ඒ අනාගතයේ මහතේ අවුරුදු 60 ගානක නොන කෙනෙක් මං හිතන්නේ ඒක ඇහුවේ. ඉතින් අතීතය දන්නේ නැති හින්දා වෙන්නේ නැති. අතීතේ මතක නැතුව වෙන්නේ නැති ඒක ඇහුවේ. හරි. කමන්න සුරංග කැලුම් මහත්තයා. හැබැයි අපි සන්තෝෂයි මහත්තයෝ මේ පාර මම දැක්කා ඒ වල තිබ්බ ලිපිය තාම පැහැදිලි. මේ පාර ආපු ඒවා ලස්සනට කියන දේ පොඩ්ඩක් අහලා තිනවා. වැදගත් විදිහට ලස්සනට ඒවල තිබ්බ මම දැක්කා ඒක ටික. සුරංග කැලුම් මහත්තයා ගත්තොත් වයස අවුරුදු 31ක මහත්තයෙක්. දැන්ට අෂ්ටමේ රාෂ්ටකයක් යනවා 2014 ලැබපු 2017 ජනවාරි 26 ඉවර වෙන්න. දැන්ට ගත කරන්නේ කුජ මහදසාව 2012 දී ලැබලා තියෙන 19 මාර්තු දක්වා පවතිනවා. රාහු මහදසාවින් අනතුර 2037 දක්වා පවතිනවා. කේතු අතුරු දසාව 2016 සැප්තැම්බර් වල ලැබලා තිනවා. 2017 පෙබරවාරි දක්වාත් සිකුරු අතුරු දසාව 2018 අප්‍රේල් දක්වාත් පවතිනවා. සාරංශගත උපදේශිත මරණය දක්වා ගත රූමත් ශරීරයද සිත් අත ගන්නා සුළු බව සමාජශීලී මෙන්ම දීර්ඝායුෂ භුක්ති විඳීමේ වාසනාව තියෙනවා. සැප සම්පත්ද අන් අය තමන්ට අද ගන්නා අලංකාර නෙත්‍යුගලයකින්ද හෙබි කෙනෙක්. නිරන්තර කල්පනාවෙන් යුත් ජන්මයා යමක් සෙනකව වටහා ගැනීමේ ශක්තියකින් යුත් ඥානයකින් යුක්ත නිව සහ අවට පරිසරයේ සිත් ගන්නා සුළුයි. හෙතෙම ගෞරවනීය අන්දමින් අගය කොට සලකනවාට කැමැති. නෑදෑයන් සමග අමනාපවීම නැතොත් පියමනාප නොවීම තමාගේ උඩඟුභාවය හෝ අදහස් සුවමාරු කරගැනීමේ විලාසය අඩුවක් නිසා වෙන්න පුළුවන්. බෙහෙවින්ම ක්‍රියාශීලී මෙන්ම සිතේ අධිෂ්ඨානශීලී බවක්ද ඇති කෙනෙක්. ආවේගශීලී බවක්ද ඉඳ හිට දකින්න පුළුවන්. අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ බැවින් නායකත්වයේ සඳහා සුදුසුකම් දක්වනවා. තමාගේ කටයුතු අධිවේගී ස්වභාවයකින් ක්‍රියාත්මක කිරීම නිසා යම් අපහසුතාවලට කරදරවලට මුහුණ දීමට ඉඳ හිට සිද්ධ වෙනවා. ජන්මියා ධනවත් වෙන කෙනෙක් සතුරන් නැසයි. ඒ වගේම අදිස්ථානශීලී හෙත් ස්ථාවරව හැමින් කටයුතු කිරීමක්ද දකින්න පුළුවන්. කෙසේතත් අධික වෙහෙස නිසා සෞඛ්‍ය තත්ත්වයේ තරම් යහපත් තත්ත්වයක් නොගන්න ඉඩ තිනවා. අතරමඟ පැමිණෙන බාධක මග හැරිය කියවන්න නොවේ. ප්‍රමාද වී කෙරෙන විවාහයක් බව කිව හැකි. කාලත්වය තමාට වඩා වැඩිමහල්ලු ස්වභාවයක්
පෙන්눔 කරන්න ඉඩ තියෙන. එහෙම නැත්නම් වැඩි වයස ඇත්තෙකු විය හැකි තප්පරයක් හරි වැඩි වයසක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නරක කාලයන් තුළ කාලාත්‍රයට ඒ කියන්නේ බිරිඳට ලෙඩ දුක්, අරමුණක් නැති ගමන්, විවාහ ජීවිතයේ පසුබෑම්, අසතුටුදායක සිදුවීම්, රැකියාවේ වෘත්තීය පසුබෑම්, පෞල් කරදර නිසා දුක ඇතිවීම, අවාසනාවන්තභාවයේ තත්ත්වයෙන් පහළ උදවිය සමග සමනතා, සතුරන් විසින් ධනය විනාශ කිරීමත් දකින්න පුළුවන්. ව්‍යාපාර වලින් පාඩු සිද්ධ වෙන්න පුළුවන් නරක කාලය තුල. කුජ මහදසව ලබා ඇති මෙම කාලේ ප්‍රධානින්ගේ ප්‍රසාද හේතුවෙන් බොහෝ අපෝපකාර ලැබෙන, මානසික දැඩි පීඩනයකට ලක්වන යුගයක්. දිගු කාලින රෝගාබාධ සෑදෙන අතර අප්‍රිය කම්මැලි ගති මතුවෙන්නත්, ආවනම්බු වීමට, කීර්තියට හානි වීමට ඉඩ තියෙනවා. රැකියා අහිමි වීමක් හෝ ස්ථාන මාරු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ දුරට වැටුප් වල ගැටලුවක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. ධනය කොහොම වුණත් ලැබෙන මුදලින් ජීවිතය ගැට ගහ ගන්න හැකියාවක් තියෙනවා. නීති ගැටලුවක් එන්න ඉඩකඩක් තියෙනවා. පරිස්සම් වෙන්න. ඒ වගේම තමන්ගේ දේපල අලෙවි කිරීමක් හෝ පදිංචි වෙනසක් වීමට ඉඩකඩකුත් තියෙනවා. සොයුරියන් සමග වාද වේද, නැද හිත මිතුරන් සමග රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉඳ හිට සුබඵල තියෙනවා. ඉදිරි අවුරුදු දෙක ගත්තොත් රෝගී තත්ත්වයක් උද්ගත වීමට බොහෝ සෙයින් ඉඩක් තියෙනවා. ලේ විස වීම හෝ රහසිගත කුමන්ත්‍රණ නිසා වසවිස කැවීමට ඉඩක් තියෙනවා. බලාපොරොත්තු නොවන කරදර වලට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන්. ගෙදර දොර කටයුතු අවුල් වෙන්න පුළුවන්. බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට කොතෙක් උත්සාහ කළද ඒ උත්සාහයන් නිරර්ථක වෙන්න පුළුවන්. ධනය නිකරුණේ වැය වෙන්න පුළුවන්. චෝදනා එල්ල වෙන්න පුළුවන්. මානසික ශක්තිය බිඳ වැටීම නිසා කරදර ගොඩකට පත් වෙන්න පුළුවන්. ජීවිතේ කලකිරීම ඇති වෙන්න පුළුවන් කාලයක්. මේ අවුරුදු දෙක පොඩ්ඩක් පරිස්සමෙන් ගත කරන්න. ඉන් අනතුරු කාලේ මධ්‍යම ඵල තියෙන නිසා ඉන් පස්සේ ගැටලුවක් නැහැ. නමුත් මේ කාලේ ලෙඩ වලින් ගොඩක් පරිස්සම් වෙන්න, රැකියාව ගැන අවධානයක් යොමු කරන්න. හොඳයි. තවත් හරියටම කියනවා නම් පැය 15කට ආසන්න කාලයක් තමයි තියෙන්නේ 2017 වර්ෂය උදා වෙන්නට. වෙද මහත්මයා 8:52යි වෙලාව. මේ 2017 ගැන අපේ ජනතාවට මොකද කියන්න තියෙන්නේ? 2017 කෙටියෙන් යමක් සඳහන් කරොත් හොඳම දේ සරලව දෙන්න ඕනේ. කියන්නේ අර අවසාන යුද ජයග්‍රහණයේදී හොඳම බලසේනාවන් ටිකනේ යොදාගත්තේ, හොඳම අවියායුත් ටික යොදාගත්තේ. මේ කියන්නේ අපි කලින් කියලා අපි නතර කරපු, අපි අනාවැකි කිව්වා 2017 මොනවද කරන්න ඕනේ කිව්වා, අද උදේත් කිව්වා. මේ දෙන්නේ හොඳම ටික පෙරාපුරත් තරම් වගේ. මම කියන්න කතරගම දෙහාමුදුරුවෝ කිව්ව දෙයක්. මං හිතනවා ඒක හොඳයි කියලා. ඔබ ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින් ඔබව රකී, මනුස්සකම්, හැදියාව, ගුණගරුකකම, අන් අය ගැන හිතීම වැඩි දියුණු කරගන්න, ජීවිතය සාර්ථක වේවි. විශ්වාසයෙන්, උත්සාහය, උනන්දුව, කැපීම, අධිෂ්ඨානයේ ධෛර්යයත් එක්ක ඉදිරියට යන්න. ජීවිතය සාර්ථක වේවි. හොඳයි. ඒ වදන ඔබේ සිහියේ තබා ගන්න අලුත් අවුරුදු උදා වෙනකොට ඒ වදන් ටික හිතේ තබාගෙන අලුත් අවුරුද්දේ දින 365ම සරු කරගන්න පුළුවන් වේවි. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි වෙද මහත්මයා මේ ඒ රාෂ්ටක කියන දේ. ඇත්තටම මේ ඒ රාෂ්ටක කියන්නේ කොහොමද? මොනවද මේ? ඒ රාෂ්ටක කාලයක් කිව්වහම මහත ඒ රාෂ්ටකවලදී ගොඩක් වෙලාවට ඕනම කෙනෙක්ට ඒ රාෂ්ටක පැමිණෙනවා. ඒ රාෂ්ටකයකදී මිනිසෙක් ලෙඩවීම, දුක, කරදර, බාධක මේ සියල්ල එන්න පුළුවන් කමක් තියෙනවා ඒ රාෂ්ටකයකදී. ඒ වගේම ආයුෂ ඉවර නැති අයට මරණය පව ආයුෂ ඉවරුනහම ඒ රාෂ්ටක කාලේ විතර නෙමෙයි අනිත් කාලෙදිත් මිය යාම සිද්ධ වෙනවා. නමුත් ඒ රාෂ්ටක කාලේදී ආයුෂ තියෙන අයට පව්පල දීම වැඩිකම නිසා මරණය හෝ එක්තැන් වීම පවා සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඒ රාෂ්ටකයකදී ගොඩක් අය කියන්නේ පව්පල දීමමයි කියලා. මම හැබැයි ඒක අනුමත කරන්නේ නැහැ. හොඳ දසා කාලයක නම් ඉන්නේ පින්පල දීමත් ඒ රාෂ්ටක කාලයේදී සිද්ධ වෙනවා. නරක දසාවකදී නම් තමයි වැඩි මනක් වශයෙන්ම ඒ රාෂ්ටකයකින් පව්පල දීම දරුණු විදිහට දැනෙන්න සිද්ධ වෙන්නේ. ඒ රාෂ්ටක ප්‍රධාන වශයෙන්ම කිහිපයක් තියෙන එක මම බලගතුම දේවල් ටික පොඩ්ඩක් කියන්න. සනි ලග්නේ රාෂ්ටකය. මේ ලග්නේ රාෂ්ටකය කියලා කියන්නේ සනි ගෝචරයෙන් 12 වෙනි භාවයට පැමිණීම ලග්නේ රාෂ්ටකයේ විදිහට ගන්න. ඒ වගේම ජන්මයේ රාෂ්ටකයේ විදිහට අපි ගන්නවා ඊළඟ බලගතු ඒ රාෂ්ටකයක්. මේක සනි ගෝචරයෙන් සඳුගෙන් 12 වෙනි භාවයට පැමිණීම ජන්මයේ රාෂ්ටකය. මේ ලග්නේ රාෂ්ටකය, ජන්මයේ රාෂ්ටකය දෙක එකට
ඒම එතරම්ම සුදුසු හොඳ නැහැ. ඒ කාලේ ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම අෂ්ටමේ රාෂ්ටක විදියට ගන්න සනි ගෝචරෙන් ලග්නෙන් 8 වැන්නේ ගත කරන කාලය අෂ්ටමේ රාෂ්ටක විදියට ගන්න එය එතරම්ම දරුණු නැහැ කියන එකයි මම දකින්නේ. ගොඩක් අය කියනවා නරකයි කියලා. නමුත් මම නම් කියන්නේ ඒක එතරම්ම නරක නැහැ. නමුත් තීන හොඳට වැඩිය ඒක නරකයි. ඒ වගේම චන්ද්‍රාෂ්ටම ඒ රාෂ්ටකයේ විදිහට ගන්න සනි ගෝචරෙන් සඳුරු සිටින රාශියේ සිට 8 වැන්නේ ගමන් කරන කාලය. මේ ඒ රාෂ්ටකෙත් මම දකින්නේ නැහැ ලොකු නරකක්. නමුත් ලග්නේ රාෂ්ටකයේ සහ ජන්මේ රාෂ්ටකේ නම් මම දරුණු විදිහට දකිනවා නරකක්. හැබැයි මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්ව දේ අපිට හඳහන වෙනස් කරන්න පුළුවන්. මේ ඒ රාෂ්ටක කොතරම් තිබුණත් අපිට මේ ඒ රාෂ්ටක පන්නලා ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ දේ කරගන්න ඒ රාෂ්ටක ඔළුවේ තියාගත්තොත් තමයි ගැටලුව. ඒ රාෂ්ටකයේ ඔළුවෙන් අමතක කරලා ජීවිතේ ජය ගන්න හඳහන වෙනස් කරගන්න. ඒ දේ කරන්න ඕනේ. දැන් මේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි ආනේ වීරාෂ්ටකයක්ද? ඒ රාෂ්ට පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් දෙනෙක්ගේ කටේ තියෙන වචනය. ඇත්තටම මේ ඒ රාෂ්ටක කාලේ විතරද මේ දෙක කියන්නත් හොඳ නැහැ. මිනිස්සු මැරෙන්නේ. නෑ ඒකයි තමයි මහත්තයා මම ඉස්සෙල්ලත් කිව්වේ. ඒ රාෂ්ටක කාලයකදී මැරෙන්න පුළුවන්, එක්තැන්වීම සිද්ධ වෙන්න පුළුවන් කර්මය දරුණු විදිහට පළදීම මත. පැහැදිලිද? හැබැයි අපේ ආයුෂ ඉවර නම් ඒ රාෂ්ටක කාලයකම නෙමේ මරණය සිද්ධ වෙන්නේ. හොඳ දසා කාලයකදීත් අපේ ආයුෂ ඉවර නම් මැරෙන්න පුළුවන්. ඒ රාෂ්ටකයක් තියෙනවා නම් ගොඩක් වෙලාට අර කර්මය බලගතු විදිහට පළදීම ඒකට එක වුණොත් අනවිනයක් කොඩවිනයක් බන්ධනයක් අපි මැරෙන්න හෝ එක්තැන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද කර්මය දරුණු විදිහට බලපාන වෙලාවකදී අමනුෂ්‍යයන්ට උනත් අපිට පහර දෙන්න පුළුවන්. ඒක නිසා එතෙන්දී හානියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රාෂ්ටකයකදීම විතරක් නෙමෙයි මිනිස්සු මැරෙන්නේ. හොඳයි. ප්‍රධාන වශයෙන්ම මේ පව් පළ දෙන දශා කාල මොනවද මේ මෙද මහත්මයා? පව් පළ දෙන කාල කිව්වොත් මහත්තයෝ මෙහෙමයි. පව් පළ දෙන කාල විදිහට අපිට ගන්න පුළුවන් ඔය රාහු මහ දසාවයි සෙනසුරු දසාවයි ප්‍රබල විදිහට. ඒ වගේම කේතු දසාව, කුජ දසාව ඊළඟට දරුණු විදිහට ගන්නවා. මේවයිත් සුබ වෙන වෙලාවල් තියෙනවා. පව් පළ දෙන කාල කියලා ගත්තට මේ දසාවලුත් සුබ වෙන වෙලාවල් සුබ අවස්ථාවල් තියෙනවා. නමුත් මේ පින් ලැබෙන කාලද? පින් ලැබෙන කාලත් තියෙනවා. නමුත් දරුණු විදිහට පව් පළ දීම නම් වැඩි මේ කාලෙදී. ඒ වගේම රවි දසාවෙත් මිශ්‍ර ඵල ලැබෙනවා. සඳු ඊළඟට ගුරු බ්‍රහස්පති දසාව, බුධ දසාව, සිකුරු දසාව නම් මම දකිනවා බොහොම හොඳින් පින් ඵල දෙන කාල විදිහට. හැබැයි සිකුරු දසාව පාසල් යන කාලෙක ලබලා නම් එයත් පව් ඵල දීමක් විදිහට මම දකිනවා. මොකද අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්න හේතුවක් වෙන්න පුළුවන්. කේතු දසාව ලැබුවොත් අධ්‍යාපනයේ කාලේදී මිශ්‍ර ඵල තියෙනවා. ඒක කාටකින් හොඳයි. හැබැයි ඔය මං කිව්ව හොඳ දසාවල් ටිකත් නරක වෙන වෙලාවල් තියෙනවා. ඔබ කරපු පව් වැඩි නම් හැම දසා කාලයක්ම පව් ඵල දෙන කාල තමයි. විඳවිල්ල තමයි නියම. ඔබ පින් කරලා වැඩි නම් හැම දසා කාලයක්ම සුබ කාල තමයි. පින් ඵල දෙන නිසා සැප විඳින්න පුළුවන් වෙනවා. ඔබ නරක දසාවක් ලබලා තියෙනවා නම් ඒක වෙනස් කරගන්න පුළුවන් මහත්තයා. අපි හඳහනක් බලන්නේ මම හැමතිස්සෙම කියන එක හඳහනක් බලද්දිත් අපි හඳහන බලන්නේ අනාගතයේ දැනගෙන ඒක වෙනස් කරන්න. එහෙම නැතු ඒ වෙන්න තියෙන දේ වෙන්න ඕනේ නම් අපි හඳහනක් බැලිය යුතු නෑ. මොකද ඒ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නිසා. අපි හඳහනක් බලලා ඒ දේ වෙනස් කරගත යුතුයි. හඳහනකින් ඒ දේ දැනගෙන ඒ දේ වෙනස් කරගන්න කර්මය නැති කරගන්න පව් නැති කර්මයට විසඳුම් සෙවීම තුලින් අපිට යහපතක් දියුණුවක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. එහෙම තමයි වෙද මහත්මයා කතා කරලා විස්තරය කිව්වේ. දැන් ඉතින් අපිට තියෙන්නේ අවසාන වශයෙන් තවත් විනාඩියක විතර කාලයක් තියෙනවා ඔබතුමාට මේ තවත් හෝරා 15ක් පමණ තියෙනවා මේ වසර ඉවර වෙන්න. කිරි ඉතිරවීම සිදු කරන්න ඕන මොන විදියටද? ඒ වත් පිළිවෙත් අපි සඳහන් කරා. දැන් කියන්න තියෙන්නේ ඒ සඳහා සුබ වේලාවන්. හරි. සුබ වෙලාව ගත්තොත් ගොඩක් අය මහත්තයෝ මේ සතියම මට කෝල් කර අහපු දෙයක් තමයි නැකතක් දෙන්නේ නැද්ද මහත්තයෝ කියලා කිරි උතුරන්න. මම කිරි උතුරන්න නැකත දෙන්නම්. හැබැයි මේ යන්නේ කොන මාසයක් ජනවාරි 15 වෙනිදා දක්වා නැකත් නැති මාසයක් විදිහට ගෙනෙනවා. නමුත් විශේෂයෙන්ම මම මේ දේ දෙන්නම්. මේක කරන්න අමාරු වෙලාවක්. මම මේ දෙන්නේ ගහචාරයට නෙමෙයි කතරගම දහම්දුර නියම කරපු වෙලාවක්. පාන්දර 2:20. පොඩි ගැටලුවක් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් මේ
අලුත් අවුරුද්ද උදා වෙනකොටම කිරි උතුරීම සිදු කරනවා. ඒ රාත්‍රී 12ට. ඒ හොඳයි. වරදක් නෑ රාත්‍රී 12ට මේවා කරක්. නමුත් රාත්‍රී 12ට මම දීලා තියෙනවා කතරගම දේ හාමුදුරුවෝ නියම කරපු වෙන දෙයක්. 12යි 1ට දෙවියන් බුදුන් වඳින්න තමන්ගේ ධර්මය අදහන්න සිත නිවා ගන්න කියලා. ඉන් අනතුරුව ඒ පිළිවෙත් සියල්ල ඉවර වෙලා 2:20ට පාන්දර කතරගම දේ හාමුදුරුවෝ කිරි උතුරවන්න අවසර දීලා තියෙනවා. හොඳයි මේ හැම කරුණක් පිළිබඳව එතුමා කියපු හැම හඬපටයක්ම සඳහන් කරලා තියෙනවා කතරගම දෙව් අරණ Facebook පිටුවේ කතරගම දෙව් අරණ Facebook පිටුවේ එහි ගොස් බලන්න එතුමා කරපු සමාජ සත්ක්‍රියාවනුත් ඔබට දැක් ගන්න පුළුවන්. ඒ වගේම කතරගම දෙව් අරණ ජ්‍යොතිෂ්‍ය කියන ප්‍රොෆයිල් එක අපේ ගිණුමේ එතුමාගේ පෞද්ගලික ගිණුමේත් මේවා සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් එතුමා සමග කතා බහ කරන්න ඒ ගිණුම හරහා. අවසාන වශයෙන් මතක් කරන්නම් එතුමාගේ දුරකථන අංකය එතුමා සිටින්නේ හෝමාගම රෝහල අසල හෝමාගම රෝහල අසල තමයි එතුමා සිටින්නේ. වික්‍රම ආරච්චි වේද මහත්මයා වෙන දුරකථන අංකය 073 328 350 073 එහෙමනම් මේ වසරේ වැඩ කටයුතු ඔබතුමාගේ සාර්ථක වුණා වගේම ලබන වසරේදීත් ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මාස 3ක් හිටියා මේ අවුරුද්දේ. අපි ලබන අවුරුද්දෙත් ඔබතුමාත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙන සිටිනවා. එතාමත්ම සන්තෝෂදායකයි. මොකද හේතුව ඔබතුමාලා දුන්නේ අවස්ථාව නිසා මං හිතන්නේ මට පුළුවන් විදිහට අපි මිනිසුන්ට යමක් දුන්නා. අනාගතයේදීත් ඒ දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව මේ කාලේ මාස 3ක් මං හිතන්නේ 4 වෙනි මාසෙ මේ අපි යන්නේ. ගියේ. ඉතින් මේ කාලය ලබා දීම පිළිබඳව මේ ආයතනයේ ප්‍රධානියාටත් ඒ වගේම අපේ ඔබතුමාට විශේෂයෙන්ම ඔබතුමාටත් මේ වැඩසටහන ලස්සනට පවත්වාගෙන යාම පිළිබඳවත් ඒ වගේම මේට සම්බන්ධ කරපු ඒ නෝන මහත්මියටත් ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මේ වෙලාවම ගන්නවා මහත්යෝ විනාඩියකට සියලු දෙනාටම ස්තුති කරන්න. අපිව අහපු අපිට දොස් කියපු ගුණ කියපු හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. පින් සිද්ධ වෙනවා. ඒ දේවල් නිසා තමයි අපිට ධෛර්යමත් ආවේ සහ ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්කම ලැබුණේ. ඉදිරියටත් ඒ දේ ලැබෙන්නේ. ඒ වගේම අවසන් කරන්නත් මම මේ වෙලාවම ගන්නම් ඔබතුමාටත් ඒ වගේම මේ ආයතනයේ ප්‍රධානිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මේ රටේ පාලකයා ඇතුළු සියලුම පාලකයින්ටත් ප්‍රධාන පාලකයා ඇතුළු සියලුම පාලකයින්ටත් මේ රටේ ඉන්න සියලුම රටවැසියන්ටත් 2017 වසර සතුට සැනසීම සෞභාග්‍යයෙන් යුත් ධර්මයේ හැසිරෙන හොඳ යහපත් දියුණුව ලබන සෑම අතින්ම දියුණුවක් ලබන මුදලින් විතරක් නෙමෙයි සෑම අංශයකින්ම දියුණුවක් ලබන මනුස්සකම් සහිත වසරක් බවට පත් වේවා කියන එක කතරගම දේ හාමුදුරුවන්ගෙත් කඩවර දේ හාමුදුරුවන්ගෙත් පිහිට ආරක්ෂාවෙන් ඒ දේවල් සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා මම. හොඳයි එහෙනම් අපි අලුත් වසරක හමු වෙමු. අපිත් එක්ක හිටපු හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වීත් එක්ක ඉන්න නැකත් වෙලාවත් එක්ක ඉන්න. අද දවසේ වැඩසටහන සම්බන්ධීකරණයේ ශානිකා වැලිසර. ඒ වගේම අද දවසේ වැඩසටහනට සහභාගීත්වයේ හෝමාගම වික්‍රමාරච්චි වේද මහත්මයා. ගිහින් එන්නම් සැමට සුබ නව වසරක් වේවා. මම තරංග ප්‍රසාද් බ්‍රාහ්මණගේ. හෙට වෙන දේ ගැන අද දැනගන්න. රැඳී සිටින්න. නැකත් තුලාව සමග